දැන් ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ රටේ රජතුමාගේ අග්‍රපුරෝහිත තනතුර මහදැනමුත්තට ලැබුණා කියලා. ඉතින් මෙහෙම කාලයක් යනකොට රට පුරාම කුඹුරුවල කෘමි වසංගතයක් හටගත්තා. සහල් නිෂ්පාදනය අඩු වුණා. ඉතින් ළමයිනේ මහදැනමුත්තගේ අනුදැනුම මත සෑම කුඹුරකම ගෙම්බම් බෝ කරන්න රාජාන ලැබුණා. ඒ විතරක් නොවෙයි. රට පුරා ගෙම්බි අභිජනන මධ්‍යස්ථාන ඇති වුණා. රජය මගින් සෑම කුඹුරකටම ගෙම්බම් මුදා හැරියා. ගෙම්බන්ගේ ආහාරය කුමියෝ නිසා කෘමියෝ ඉක්මනටම නැති වෙලා ගිහිල්ලා රටේ නැවත සහල් නිෂ්පාදනය වැඩි වුණා. ඉතින් ළමයිනේ රටේ ඊළඟ ගැටලුව ඇති වෙන්නේ ඕන් ඔතන ඉඳන් තමයි. මගේ අම්මෝ මෙච්චර ලොකු ගෙම්බි තඩියෙක් මගේ ජීවිතේටම දැකලා නැහැ. අර කෘමි ටික ගිලලා මුන් දැන් සරුවට හැදිලා. ඒ විතරක් නෙමෙයි හැම තැනම ගෙම්බෝ. නියර දිගේවත් යන්න බෑනේ. හැම තැනම ගෙම්බෝ වෙලා. මේක දැන් මහා කරදරයක් වේගෙනයි එන්නේ. අයියේ රාජ්‍ය සේවය කරනවා කියලා රට පුරාම ගෙම්බෝ අදින්න පුළුවන්ද? මට නම් දැන් මේ රස්සාව එපා වෙලා තියෙන්නේ. මේ දවල් වෙලා සමෙන් කුඹුරට යන්නේ නැද්ද? අනේ හාමිනේ මම මොනවා කරන්නද? රෑ එළි වෙනකන් නිින්දන්නේ. ගෙම්බෝ බර ගාලා කෑ ගහනකොට කොහොමද ඉඳාගන්නේ? නිින්දන්නේ නැතුව කොහොමද මම කුඹුරට ගිහිල්ලා අවුකාස්ට් එකේ වහන්සි වෙලා වැඩ කරන්නේ? අම්බෝ හැමතැනම ගෙම්බෝ. ඉතින් කොහොමද වැඩ කරන්නේ? උදළු තලයක් ගහන්න විදියක් නැහැ. කුඹුර පුරාම ගෙම්බෝ. ඉතින් මේ කොහොමද වැඩ කරන්නේ කුඹුරේ? තරහ අවසර දේවයන් වහන්සේ අපේ කුඹුරවල තිබුණු මැසි වදුරු පහව ගියා. වී අස්වැන්නත් වැඩි වුණා. ඒ වුණාට දැන් ගෙම්බන්ගෙන් නම් අපිට හරිම කරදරයි. නියරත් දිගේවත් අඩිය තියලා යන්න බෑ. හැම තැනම ගෙම්බෝ. උදැල්ලක්වත් ගහන්න විදියක් නැහැ ගෙම්බෝ බෝ වෙලා. ඉතින් දැන් අපි මොකද කරන්නේ? රෑ තිස්සේ නිදා ගන්නවත් බෑ ගෙම්බන්ගෙන් කරදරයි. පුදුම ගෝසාවක් රෑ තිස්සේ ඇහෙන්නේ. පුදුම ප්‍රශ්නයක් නේ ඕයි තමුසලගෙන් තියෙන්නේ. දැන් ඉතින් එක ප්‍රශ්නයකට උත්තරයක් හොයලා දුන්නට පස්සේ දැන් ආයි තව එකක් කියාගෙන එනවා. මට දැන් මේ රජකමත් එපා වේගෙන යන්නේ. මුත්තේ කොහාටද මේ ගියේ? මුත්තේ පොඩ්ඩක් මෙහාට එන්නකෝ. මම ගොවිරාළගේ කතාව අහගෙන හිටිය මහරජතුමනි. දැන් ඉතින් අපිට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ඔය ගෙම්බෝ ආහාරයට ගන්නේ සරපයෝ. අපි සරපයෝ බෝ කරමු කුඹුරු පුරාම.